Hi guys, welcome back to my channel. Hi යාළුවනේ, ඔන්න වෙනදා වගේම අද යන්න හදන්නේ ගිය අවුරුද්දේ ගියපු ක්‍රිස්මස් මාකට් එකටමයි. ඉතින් අපි යන්න ගියේ බුකරස් වල වෙන ක්‍රිස්මස් මාකට් එකක් බලන්න. මොකද අපි කලින් පාරේ ගියපු එකට යන්නේ නැතුව අපි කලින් පාරේ ගියේ පාර්ලිමේන්තු ස්ක්වයර් එක ගාව තිබ්බ එකට. ඉතින් මේ පාරේ යන්නේ ගියේ වෙන එකකට. හැබැයි අපිට හදිස්සියෙම එතන පාකින් එකක් නැති වීම හේතුවෙන් අපිට ආයෙම කලින් ගිය අවුරුද්ද ගියපු එකටම යන්න ඕන. ඉතින් මේ තියෙන්නේ බුකරස් වල තියෙන ලොකුම ක්‍රිස්මස් මාකට් එක. මේක තමයි තර්ගුල්දි කරචුන් බුකරෙස්ටි කියලා කියන්නේ. ඉතින් මේක ගොඩක් ජනප්‍රියයි. මෙහි තියෙන ලොකුම ක්‍රිස්මස් මාකට් එක තියෙන්නේ මෙතන. ඊට අමතරව අපි පුංචි එකක් බලන්න තමයි මං හිතාගෙන ආවේ පුංචි එක බලන්න යන්න. ඉතින් ඒක බලන්න යන්න බැරි වුණා. ඉතින් අපිත් එක්ක නේපාලේ යාළුවෙක් ආව. එයාත් එක්ක තමයි ගියේ. ඉතින් මේක මගේ සෙකන්ඩ් එක්ස්පීරියන්ස් එක රුමේනියාවේ. ඒතුව මං ගිය අවුරුද්දෙත් ආවා මෙතනටම. මේ එක්ස්පීරියන්ස් එක මේ විදිහට මං ගත්තා. ඉතින් මේ අවුරුද්දෙත් අලුත් වෙලා තිබ්බ. ගිය අවුරුද්දේ මේ තිබ්බේ නෑ මේ වගේ පාර්ට්ස්. හැබැයි මේ අවුරුද්දේ මේ වගේ ගොඩාක් පාර්ට්ස් ඇඩ් කරලා තියෙනවා මේ බුකරස් වල තියෙන ක්‍රිස්මස් මාකට් වලින්. ගොඩාක් විශාල සහ එන්ජොයි කරන්න ගොඩාක් ස්පේස් එක තියෙන එක ක්‍රිස්මස් මාකට් එකක් තමයි මේක. ඉතින් මේකේ පොඩි කෙනෙක් එක්කන් ආවොත් මේකෙන් එළියට එක්කන් යන්න හරිම අමාරු වෙනවා. මොකද හේතුව ඒ තරම් ඉවෙන්ට්ස් තියෙනවා මේකේ. ඇතුල් වෙච්ච තැන ඉඳලාම පොඩි ළමයින්ට සතුට හිතෙන, ලොකු අයටත් සතුට හිතෙන ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මිඟුරු පාන් මල්ලිත් මෙතන හිටියා. මම එයාත් එක්කත් ෆොටෝ එකක් අරගන්න අමතක කළේ නැහැ. මගේ Facebook එකේ මම ලස්සන වීඩියෝස් ෆොටෝස් දාලා තියෙනවා. ඔයාලට බලන්න පුළුවන්. ඊට අමතරව කියන්න ඕනේ මේකට විශේෂයෙන්ම එන්ට්‍රි වෙන්න ටිකට් මොකුත් ගන්න ඕනේ නැහැ. මේක ෆ්‍රී. ඉතින් ඔයාලට 26 වෙනකම් 29 වෙනකම් බුකරස් සවටින කෙනෙක්ට යන්න පුළුවන්. ඉතින් 29 වෙනිදා වෙනකම් මේ ක්‍රිස්මස් මාකට් එක ඕපන් කරලා තියෙන්නේ. ඔයාලට යන්න පුළුවන්. ඉතින් මේක පටන් ගත්තේ 7 වෙනිදා හෝ 8 වෙනිදා මට මතක විදිහට දෙසැම්බර් වල. ඉතින් මේක කන්ටිනියු වෙනවා කොහොමත් 26 විතර වගේ වෙනකම් 26 27 වගේ වෙනකම්. ඒක ඩිපෙන්ඩ් වෙනවා ක්‍රවුඩ් එකත් එක්ක. මේ දවස්වල ගොඩාක් සීතලත් එක්ක. ඉතින් මේ ක්‍රිස්මස් මාකට් එකේ කන්න බොන්න ගොඩාක් කෑම ಜಾති තියෙනවා. ඉතින් ගිය අවුරුද්දේ මගේ වීඩියෝ එක බලපු කෙනෙක් නම් එයාලට බලා ගන්න පුළුවන් මේ විදිහේ මම අරගත්ත කෑම වල එහෙම වීඩියෝස් මම ගොඩ දාලා තියෙනවා. මම මේ පාර කෑම ගත්තේ නැහැ. හේතුව අපි මේ ගමන යන කලින් ඒ කියන්නේ අපි මේ ගමනට මෙතනට එන්න කලින් අපි මෝල් එකට ගියා. ඉතින් එතනදී හැමදාම වගේ ඩම්ප්ලින්ස් කෑවා. හැබැයි මම මේ පාර අනිවාර්යෙන් ආවේ වයින් එකක් බොනවා කියන මානසිකත්වයෙන්. මොකද මට ගිය අවුරුද්දෙත් බොන්න බැරි වුණා වයින්. මොකද අපි බස් එකේ ආවේ හින්දා. ඉතින් මේ පාර මම අනිවාර්යෙන් ඒක නම් try කරනවා කියලා හිතුවා. ඊට අමතරව ගිය අවුරුද්දේ තිබ්බ නැති අවුට්ලට් එකක් තිබ්බා මේ පාර ක්‍රිස්මස් මාකට් එකේ. මේකේ බබල් ටී ෂොප් එකක් ඕපන් කරලා තිබ්බා. ඒකේ විශේෂත්වය තමයි මේක කාල්ද කියන්නේ හොට් එක තමයි තිබ්බේ. ඉතින් මම බබල් ටී කොහෙද මම එතන. මේ පාර ගොඩක් ස්පෙෂල් අවුට්ලට් එකක් මට. මොකද හේතුව මම ඒ තරම් බබල් ටී පෙරේතෙක්. ඉතින් මට මේ වෙලාවේ ගොඩක් සීතලේ හිටියේ මම. ඒ හින්දා මේ බබල් ටී එක නම් ඇත්තටම මට බොන්න හම්බුනේ නැහැ. හේතුව මම බොනවා කියලා ගත්තාට අන්තිමේදී මම ඒක අතේ තියාගෙන හිටියා. මගේ යාළුවගේ බෑග් එකට දැම්මා ඒක ගෙදර ගෙනල්ලා බොන්න කියලා. හැබැයි මට ඒක බොන්න උනේ නැහැ. ඒක බෑග් එකේම හිරිලා තිබ්බා. මං හිතනවා ඒක රහ ඇති වෙන්නේ නැති කියලා. මොකද ඒකේ බබල්ස් ඔක්කොම මේ මැංගෝ බබල්ස් තිබ්බේ. ඉතින් මට හරි දුකයි. ඉතින් කරන්න දෙයක් නැහැ. සමහර තැන්වල මම ඩබ් කරන්න හේතුව මියුසිකල් එකක් තියෙනවා. ඉතින් එතකොට මේ මියුසිකල් එකත් එක්ක කොපිරයිට් රැදෙන්න පුළුවන් හින්දා තමයි සවුන්ඩ්ස් එක්ක මම මේක මේව කරලා තියෙන්නේ. ඉතින් මේ කල්ඩ් කියන්නේ හොට්. ඉතින් මේක ඒ වෙලාවේ බොන්න නම් සුවිරි. හැබැයි මට බොන්න පින තිබ්බේ නෑ. අපරාධ කමන්නේ. ඒ වගේම තමයි මේ ක්‍රිස්මස් මාකට් එකේ ගොඩක් දේවල් අපිට පර්චේස් කරන්න පුළුවන්. බෑග්ස්, හෑන්ඩ්මේඩ් අයිටම්ස් ගොඩක් දේවල් තියෙනවා. ඉතින් අමතරව මෙතන ගොඩාක් ජනප්‍රියයි මමාලිකා මීච්
ගොගෝෂී ඒ වගේ දේවල් ගොඩාක් තියෙනවා ප්‍රචින්ත මේ දේවල් අපිට අපි කන්න හිටියේ හැබැයි මං කලින් කිව්වා වගේ අපි කලින් කාලාව හින්දා අපිට කන්න එච්චර මේකක් තිබ්බේ නැහැ ප්‍රියතාවයක් තිබ්බෙත් දැන් සීතලත් වැඩි මේ සෙනගත් වැඩි ඒ තරමට සෙනග අපි කලින් පාර නම් 4ට ගියේ අපි මේ පාරේ යනකොට 7ත් පහු වෙලා ගියේ ඉතින් එතකොට සෙනග සෑහෙන්න හිටියා Să fiu aici alături de Ava, care este semifinalistă la Vocea României. Bună seara, București! Am și eu o dorință. Să vă spun Crăciun fericit. වීඩියෝ එකේ කලින් කිව්වා වගේ පොඩි එක්කෙනෙක්ට මෙතනට ගෙනාවොත් එක්කන් යනවා බොරු මොකද කිව්වොත් ඒ තරම් එයාලට සෙල්ලම් කරන්න ලොකු ප්ලේ ඒරියා එකක් තියෙනවා එක විදිහේ දේවල් තියෙනවා ඉතින් අපිට යන්න පුළුවන්කම තිබ්බනම් අපි දෙන්නත් යනවා හේතුව යන්න බෑ මොකද ඒක ගොඩාක් පුංචි ළමයින්ට විතරයි ඒ රවුන්ඩ් එකේ යන්න පුළුවන් කලින් පාරත් මෙතන තිබ්බා මේ විදිහටම ලස්සන මේ විදිහටම තමයි කලින් පාරත් තිබ්බ හැබැයි අපිට යන්න පුළුවන් රවුමේ අපි ගිය පාරත් ගියා මේ පාරත් යන්න හිතාගෙන තමයි ආවේ නේපාල යාළුවා නම් ආවේ නැහැ ඉතින් මේක නම් ලෙයි 30යි උනේ කෙනෙක්ට කලින් පාරත් අපි දෙන්න ගියා මේ පාරත් දෙවෙනි පාර හරි ලස්සන ඇත්තනම් ලයිටි හයි ලයිටි හැට එක්කෙනාට ලයිටි හැට මාර එක්ස්පීරියන්ස් එහා පැත්තේ පාර්ලිමේන්තු එක තියෙන්නේ මාර ලස්සනයි මේ යන ගමන් තියෙන්නේ අපි මේ පල්ලෙහා තියෙන්නේ මේ මාකට් එක දැන් ටික ටික උඩට යනවා චොට්ටක් බය යනවා ඇත්තටම චොට්ටක් බය ඇසෙනකොට අපේ අනිත් නේපාල යාළුවා ආවේ නෑ. කොකට heart attack එකේ කියලා වලට ඌ ආවේ නෑ. අපි දෙන්නා නම් ආවා. මේ හැබැයි තියෙන්නේ පාර්ලිමේන්තු ස්ක්වයර් එක. අර කොළ පාටින් පේන්නේ පාර්ලිමේන්තු ස්ක්වයර් එක. බය ගෑවිලාවක් තියනවද? නෑනේ. අයියෝ වෙන බය. කක්කරියලුනොත් ඉවර. නෑ මේ කවන්නේ කවන්නේ ඔය දැන් නම් බය හිතෙනවා. දැන් චුට්ටා වයිබ්‍රේට් වෙනවා ෆෝන් එක අතේ උලනවා. තවද කියන්න ඕනේ ඉතින් දැන් මේකේ පහළ ඔයාලට පේන මැදි ලොකු මියුසිකල් එකක් යනවා. ඉතින් ඒ මියුසිකල් වලට අරන් ඇල දෙන සවුන්ඩ් බේස් උත් එක්ක ගොඩාක් දෙදරනවා හැම මේ එකක්ම වගේ. එතකොට ගොඩාක් බය කෙනෙක් නම් යන්න එපා. රෙකමන්ඩ් කරන්නේ නැහැ ගොඩාක් බය කෙනෙක් නම් යන්න. මොකද මගේ අපේ නේපාල යාළුවා ආවෙත් නැහැ. හේතුව එයා ගොඩාක් බයයි කියලා කිව්වා. ඉතින් එයා ආවේ නැහැ. එයා පල්ලෙහා තියලා අපි දෙන්න ආවේ. අපි දෙන්නට නම් ඉතින් එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. අපිත් පළවෙනි පාර ආවහම ගොඩාක් බය හිතුණා අපිට. හැබැයි දෙවෙනි පාරේ එච්චර ලොකු බයක් නැහැ. බය නැතුවමත් නෙමෙයි. හරි ලස්සනයි. ඒක ගන්නම ඕන එක්ස්පීරියන්ස් එකක්. ඔන්න ඉතින් දැන් අපි වහින්න හදන. ඉතින් නගිද්දි රයිට් සයිඩ් එකෙන් බහිද්දි ලෙෆ්ට් සයිඩ් එකෙන් තමයි බහින්න ඕනේ. ඒක රූල් එකක්. ඉතින් අපේ මේ කබින් එක එකපාරටම ලොක් වුණා. ඉතින් යා කොහොමද හරියා අපි ඩග්ගාලා බැස්ස නැත්තම් එහෙම අපිට ආයි පාරක් උඩට ගිහිල්ලා තමයි එන්න වෙන්නේ පල්ලෙහාට. හරිම ෂෝක් එක්ස්පීරියන්ස් එකක්. මේක අනිවාර්යෙන් ගන්න ඕන එක්ස්පීරියන්ස් එකක්. මම හැමෝටම කියනවා කපල් එක ගන්න අනිවාර්යයෙන්ම ගන්න ඕන එක්ස්පීරියන්ස් එකක්. ඊළඟට ආවේ මම අපි දෙන්න යන්න තමයි හදන්නේ. වයින් එකක් ගන්න. වයින් එකක් කියන්නේ හොට් වයින් එකක් ගන්න තමයි ආවේ. මේ ගොඩාක් ජනප්‍රියයි. මේක ගොඩක් මත් වෙන වයින් එකක් නෙමෙයි. මේක සමානයි අපේ තේ එකක් වගේ.
ඉතින් ක්‍රිස්මස් කාලෙට තමයි ඉතින් මේ හෝටු වයින් එක එලි බහින්නේ සහ හිම වැටේදී ගොඩාක් කලාවට ඒ වයින් එක එලි බහිනවා ස්පයිසස් දාලා තමයි හදලා තින්නේ මාරට වයින් එක උණු කරද්දී ඒ වටේටම එන්නේ මාරම සුවඳක් මේක ට්‍රැඩිෂනල් විදිහට හදන තැනක් මේක ඉතින් මේ අංකලුත් හරි හොඳයි සහ මේකට ඇපල් කෑලි එතකොට සිනමන් ඒ වගේ දේවලුත් දාලා තියෙනවා ආයිම මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු එතකන් හැමෝම පරිස්සමින් ඉන්න